සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ ඔයා කල්පිටිය බීච් එක පැත්තේ ගිහිල්ලා නවතින්න සුපිරිම ගණේ සුඛෝපභෝගී හොටෙල් හොයනවා නම් බලන්න ඕන වීඩියෝ එකක්. අපි අද අරන් එන වීඩියෝ එක තමයි කල්පිටිය ගිහිල්ලා නවතින්න පුළුවන් සුපිරිම හොටෙල් 5ක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 5 Kitelantis Hotel. මේ place එකට කල්පිටිය බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා තියෙන්නේ කිලෝමීටර් එකහමාරක විතර දුරක්. මෙතන අතර වෙන ඔයාට free wifi, TV, mini bar එකක්, ලස්සන sea view එකක්, bar එකක් වගේම outdoor pool එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙතන ඉඳලා කල්පිටිය beach එක බලන්න යනවා නම් කිලෝමීටර් 10කුත් කල්පිටිය බලකොටුවට කිලෝමීටර් 2ක දුරකුත් තියෙනවා. ඔයාට මේ හොටෙල් එකේ bed and breakfast package එක දෙන්නෙකුට ගන්නවා නම් ආසන්න වශයෙන් රුපියල් 32000ක් වෙනවා. අංක 4 The Rascals Kite Resort. මේ resort එක තියෙන්නේ කල්පිටිය බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා ඩච් බේ එක පැත්තට කිලෝමීටර් 3ක් විතර එනකොට. මෙතනදී free wifi, TV, mini bar එකක්, ලස්සන sea view එකක්, bar එකක් සහ outdoor pool එකකුත් ඔයාට බලා ගන්න පුළුවන්. කල්පිටිය බලකොටුවට කිලෝමීටර් 3ක දුරකුත් කල්පිටිය beach එකට යනවා නම් කිලෝමීටර් 12කට ආසන්න දුරකුත් තියෙනවා. ඉතින් ඔයාට මේ හොටෙල් එකේ bed and breakfast package එක දෙන්නෙකුට ගන්න බලනවා නම් ආසන්න වශයෙන් රුපියල් 33000ක් වෙනවා. අංක 3 Rock Village. මේ place එකට කල්පිටිය බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා තියෙන්නේ කිලෝමීටර් එකමාරයි. free wifi, TV, mini bar එකක්, private beach area එකක්, bar එකක් සහ ලස්සන sea view එකකුත් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන්. කල්පිටිය beach එකට කිලෝමීටර් 9ක දුරකුත් ඔයා කල්පිටිය බලකොටුව බලන්න යනවා නම් කිලෝමීටර් 2ක දුරකුත් තියෙනවා. ඔයා මේ place එක book කරනවා නම් දෙන්නෙකුට bed and breakfast package එක රුපියල් 34000ක් වෙනවා. අංක 2 විලා සීතාවදී hotel. ඔයා මේ තැනට කල්පිටිය බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා එනවා නම් කලපුව පැත්තට කිලෝමීටර් 3ක් විතර තියෙනවා. free wifi, TV, mini bar එකක්, spa එකක්, bar එකක්, private beach area එකක් වගේම outdoor pool එකකුත් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන්. කල්පිටිය beach එකට මේ place එකේ ඉඳලා තියෙන්නේ කිලෝමීටර් 4කට ආසන්න දුරක්. ඉතින් ඔයාට මේ hotel එක book කරනවා නම් දෙන්නෙකුට bed and breakfast package එක රුපියල් 37000ක් විතර වෙනවා. අංක 1 කෝඩ්ඩු කල්පිටිය. මේ place එකට කල්පිටිය බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා තියෙන්නේ කිලෝමීටර් 2කමාරක විතර දුරක්. මෙතනදී TV, mini bar එකක්, ලස්සන garden area එකක්, sea view එකක්, bar එකක් සහ outdoor pool එකකුත් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන ඉඳලා කල්පිටිය බලකොටුව බලන්න යනවා නම් කිලෝමීටර් 3කට ආසන්න දුරක් තියෙනවා. ඉතින් මේ හොටෙල් එකේ bed and breakfast package එක ඔයා දෙන්නෙකුට ගන්නවා නම් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් විතර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට කල්පිටිය ගිහිල්ලා නවතින්න පුළුවන් සුපිරිම ගණේ හොටෙල් 5ක් ගැන අපි අරගෙන ආවා. අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ හොටෙල් ගැන ඉතාම කෙටි විස්තරයක්. මේ වගේ තියෙන සියලුම පහසුකම් සහිතව සම්පූර්ණම විස්තර ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ එකේ තියෙන දුරකථන අංක හරහා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ තියෙන මිල අඩුම සහ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.